සාර්ථකත්වයේ පස්සේ දුවන අය පළමු පහරින් බලාපොරොත්තු අතාරිනවා. මතක තියාගන්න බීජයක් පැල කරායින් පසු එයින් පළ නෙලා ගන්න ටික කාලයක් යන බව. ඉතින් පොළොවේ පය ගාලා ඉන්න රියල් චරිතයක් වෙන්න. බොරු ආටෝප එක්ක අම්මා තාත්තගේ සල්ලි වලින් රගන චරිතයක් නොවි තමන්ගේ දහඩිය මහන්සියෙන් හම්බ කරලා තමන්ගේ තැන හදාගත්ත චරිතයක් වෙන්න. ඒ ගමනේදී ඔයාට කතා හදපු අය ඇති. ඔයාට කෙනෙහිලිකම් කරපු අය ඇති. උන් අනිවාර්යෙන්ම පසුතැවෙනවා ඔයාට වැරදි විදියට සලකපු එක ගැන. ඒ දවස් වෙනුවෙන් මහන්සි වෙන්න. පුළුවන් තරම් ඔයාගේ හිතට අවංක වෙන්න. ඉන්න කාලේ සතුටින් හොඳ විදියට ගත කරන්න. ඒ දන්නවද? අද ඔයා හෙවණකට ගහක් යට වාඩි වෙන්නෙත් තව කෙනෙක් කාලයකට කලින් ඒ පැලේ හිටවපු නිසා. ඉතින් ඔයාගේ වටේ ඉන්න පුංචි මිනිස්සුත් එක්ක ඔයාගේ ලොකු හීන බෙදා ගන්න යන්න නම් එපා. ඒ අයට ඒක දරා ගන්න තරම් ශක්තියක් නැහැ. ඔයා ඔයත් එක්කම ඒ හීනෙට පියන ගන්න. ඔව්, එදාට ඔයා බය නැතුව ආඩම්බරෙන් කියන්න මේ සියල්ලක්ම මම තනියම ගොඩනගාගත් දේවල් කියා. ඉතින් කවදාක්වත් උත්සාහ කරන එක නම් නතර කරන්න එපා. විශ්වාස කරන එක නතර කරන්න එපා. කවදාක්වත් අතහරින්නත් එපා. ඔයාගේ දවස අනිවාර්යෙන්ම එනවා. නිකමෙක් විදිහට ඉපදුනාට කමක් නැහැ. දවසක වටිනාකමක් ඇති නමක් තියාගෙනම මියදෙන්න. ජය වේවා.